have get plus object plus present participle. මේකෙන් අදහස් කරන්නේ persuade someone to do something. යමෙකුට යමක් කිරීමට ඒත්තු ගන්නනවා. එහෙම නැත්නම් යමෙකුට යමක් කිරීමට පොළඹවනවා, පෙළවීමක් කරනවා. You don't do the action. ඔබ ක්‍රියාව කරන්නේ. Someone else does the action. කවුරු හරි කෙනෙක් තමයි මේ ක්‍රියාව කරන්නේ. You are in control. ඔබ පාලනයේ තමයි තියාගන්නේ. To persuade someone to be in the process of doing something. එහෙම නැත්නම් to persuade someone to be in the middle of doing something. යමක් කිරීමේ ක්‍රියාවලියක නියැලීමට කෙනෙකුට හේතු ගැන්වීමට තමයි මෙම වාක්‍ය රටාව පාවිච්චි කරන්නේ. The teacher has the students singing the song every day. The teacher gets the students singing the song every day. ගුරුවරයා සෑමදාම සිසුන්ට ගීතය ගායනා කරමින් සිටීමට කියා සිටිනවා. එහෙම නැත්නම් ඒත්තු ගන්නවා. ගුරුවරයා සෑමදාම සිසුන් ළමා ගීතය ගායනා කරවා ගනිමින් සිටිනවා. මෙන්න මේ අර්ථ, මෙන්න මේ අදහස් තමයි මේ වාක්‍යයෙන් ප්‍රකාශ වෙන්නේ. දැන් මේ වාක්‍ය දෙකක් තියෙනවා. දෙකෙන්ම එකම අදහස් තමයි ප්‍රකාශ වෙන්නේ. The students are in the middle of singing the song. ශිෂ්‍යයෝ මෙම ගීතය ගායනා කිරීම අතරමැදයේ ඉන්නවා. කියන්නේ ගායනා කරමින් ඉන්නවා. It describes an ongoing action. මේ සිදුවෙමින් පවතින ක්‍රියාවක් තමයි විස්තර කරන්නේ. It can also mean experience something happening to you as a result of something. ඒ කියන්නේ යම් දෙයක ප්‍රතිඵලයක් ලෙස ඔබට සිදුවන යමක් අත්විඳීම ගැන ප්‍රකාශ කරන්නත් ඔබට යමක් නිසා යම් කිසි දෙයක් අත්විඳින්න සිදු වෙනවා. ඒ ගැන ප්‍රකාශ කරන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන් මේ වාක්‍ය රටාව. We'll have some people staying with us for a little while until they find a new house. ඔවුන් අලුත් ගයක් හොයාගන්නකම් අපි මිනිස්සු කට්ටියකට අපිත් එක්ක ටික කාලයකට නැවතිලා ඉන්න කියලා කියාවි. එහෙම නැත්නම් ඔවුන් අලුත් ගයක් හොයාගන්නකම් අපිට මිනිස්සු කට්ටියක් අපිත් එක්ක ටික කලකට නවාතැන්දී තබා ගැනීමට සිදු වේවි කියන අර්ථයත් මෙම වාක්‍යයෙන් ප්‍රකාශ වෙනවා. His problem got him going to hospital for years. ඔහුගේ ගැටලු ඔහුව වසර ගණනාවක් තිස්සේ රෝහලට යවමින් තැබීම සිදු කළා. ඔහුගේ ගැටලු නිසා වසර ගණනාවක් ඔහුට රෝහලට යෑමට සිදු වී තිබුණා. රෝහලට යෑමට සිදු වුණා කියන අර්ථයත් මෙම වාක්‍යයෙන් ප්‍රකාශ වෙනවා. මේ අනුව මෙම වාක්‍ය රටාව ක්‍රම දෙකකට අපි පාවිච්චි කරනවා. යමෙකු යමක් කිරීමට පෙළඹවීමට හෝ යම් දෙයක ප්‍රතිඵලයක් ලෙස ඔබට සිදුවන යමක් අත්විඳීම ප්‍රකාශ කරන්නත් මෙම වාක්‍ය රටාව පාවිච්චි කරනවා.